හෙලෝ මම ශෂි. මම ක්‍රොෂේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද පාඩමෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ක්‍රොෂේ බේසික් ටූල්ස් ගැනයි. ඒ වගේම ක්‍රොෂේ බේසික් ටූල්ස් පාවිච්චි කරනකොට අපි දැනගන්න ඕනෙම කරුණු මොනවද කියලා තමයි අද පාඩමෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. කලින් පාඩමෙන් මම ඔයාලට ක්‍රොෂේ බේසික් ටූල්ස් කියන්නේ මොනවද කියලා සරල හැඳින්වීමක් කරා. හැබැයි අද පාඩමෙන් මම මේ කියලා දෙන දේවල් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. ඒ වගේම තමයි ටිප්ස් වගේකුත් මම ඔයාලට කියලා දෙනවා. ඒ කියන්නේ ක්‍රොෂේ ටූල්ස් භාවිතා කරනකොට දැනගෙන ඉන්න ඕනෙම කරුණු, වැදගත්ම කරුණු මොනවද කියලා මම අද ඔයාලට කියලා දෙනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අපි ඉස්සෙල්ලාම කතා කරමු හුක්ස් ගැන. ඒ කියන්නේ ගොතන කටු ගැන. ගොතන කටු අල්ලන ක්‍රම තියෙනවා දෙකක්. ප්‍රධාන ක්‍රම දෙවිධයකට ගොතන කටුව අල්ලනවා. පළවෙනි එක තමයි පෙන්සිල් ග්‍රිප් එක. ඒ කියන්නේ පැන්සලක් අල්ලන විදිහට. දෙවෙනි එක තමයි නයිෆ් ග්‍රිප් එක. ඒ කියන්නේ පිහියක් අල්ලනවා වගේ ගොතන කටුව අල්ලන එකට තමයි නයිෆ් ග්‍රිප් කියලා කියන්නේ. ගොතන කටු වර්ග ගැන කතා කරනකොට වෙළඳ පොලේ එක එක මාදිලියේ විවිධ ප්‍රමාණ වලින් ගොතන කටු අද වෙනකොට තියෙනවා. මේ තියෙන්නේ ඇලුමිනියම් ගොතන කටුව. ලාබයි, ගොඩක්ම ලාබයි. ඒ වගේම තමයි නූල ලේසියෙන්ම ලෙස්සලා යනවා. මේක හැමතැනම ගන්න තියෙනවා. ලේසියෙන් අපිට හොයාගන්නත් පුළුවන්. මේ තියෙන්නේ සිල්කන් හැන්ඩල් එක තියෙන ගොතන කට්ට. මේක බෙස්ට්. ගොතන්න ගොඩක්ම හොඳයි. ගොඩක් අය රෙකමන්ඩ් කරන්නේ මේක ගොතන්න පාවිච්චි කරන්න කියලා. ඒ වගේම තමයි අතටත් පහසුයි. මේ තියෙන්නේ උණ බට, ඒ වගේම ලී වලින් හදපු ගොතන කට්ට. මේක ලස්සනයි. ඒ වගේම තමයි නූල ලිස්සන්නේත් නැහැ. මේකත් ගොතන අයට ගොඩාක් හොඳයි. හැබැයි ලංකාවේ නම් මේවා ගන්න තියනවාද කියන්නේ මම හරියටම දන්නේ නැහැ. මේ තියෙන්නේ ආගොනොමික් ගොතන කටු. මේක ගොඩාක්ම ඩොක්ටර්ස්ලා රෙකමන්ඩ් කරනවා අතේ කැක්කුම තියෙන අයට හොඳයි කියලා. ඒ කියන්නේ ගොතද්දි අතේ කැක්කුම තියෙන අයට මේක ගොඩක් හොඳයි කියලා ඩොක්ටර්ස්ලා කියනවා. දිගින් දිගටම ගොතලා එන අතේ කැක්කුමට විසඳුමක් විදිහට මෙන්න මේ ස්ට්‍රෙස් බෝල් එකත් හොඳයි. මේක අරගෙන මේක මේ විදිහට මිරිකනකොට අතේ තියෙන කැක්කුම නිකම්ම නැති වෙලා යනවා. ඒ නිසා මේකත් ඔයාලා try කරලා බලන්න. ටෙන්ෂන් එක හරියට නැත්නම් ගෙතුම තද වැඩි. නැත්නම් ලූස් වැඩි. එතකොටත් අත රිදෙන්න ගන්නවා. ඒ නිසා ගොතන වෙලාවට ගොතන එක චුට්ටක් නතර කරලා හොඳට අත දිගාරින්න, වහන්න, ඇඟිලි නමන්න, දිගාරින්න ඒ විදිහට කරන්න. එතකොට අත රිදෙන එක අඩු වෙනවා. ඒ වගේම තමයි ඇලුමිනියම් හුක් එකකින් නම් ඔයා ගොතන්නේ සිලිකන් හැන්ඩල් එකක් තියෙන හුක් එකක් පාවිච්චි කරන්න. 90%ක්ම අතේ කැක්කුම අඩු වෙනවා මේ දෙයින්. මේ තියෙන්නේ ගෙතුම් කටුවක කොටස්. මේකේ ඔයාලා ගොඩක්ම විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ හෙඩ් එක කියන තැනට. ඒ හෙඩ් එකෙන් තමයි කටුවේ සයිස් එක කියන්නේ. ඒ කියන්නේ මිලිමීටර් වලින් කටුවට ගැලපෙන නූල තෝරන්න ඕනේ. නැත්නම් ගෙතුම හරියට එන්නේ නැහැ. ඒ කියන්නේ ෆ්ලයි ගාන අනුව තමයි කටුව තෝරන්න ඕනේ. ඒ කියන්නේ නූල කොටස් 4කට කැඩෙනවා නම් ඒක මිලිමීටර් 4 ගෙතුම් කටුවක් තමයි ඒ නූලට ගැලපෙන්නේ. එතකොට නූල කොටස් 2කට කැඩෙනවා නම් මිලිමීටර් 2 කටුව තමයි ඒකට ගැලපෙන්නේ. අන්න ඒ විදිහට තමයි ෆ්ලයි ගාන හොයන්නේ. ගොතන කටුවක් හැඩේ අනුවත් වර්ග දෙකකට බෙදෙනවා. ටැපර්ඩ් වගේම ඉන්ලයින් කියන්නේ ඒ දෙක. ඉන්ලයින් කියන්නේ අමිකුරුමි වලට වගේ හොඳයි. හසුරවන්න ලේසි, සිදුරු පේන්නේ නැහැ. ටැපර්ඩ් කියන්නේ ඉක්මනට ගොතන්න පුළුවන්, නූල් ලේසියෙන්ම ලිස්සලා යනවා. ස්ටිච් වලට දානකොට අමාරු නෑ. ඔය ස්කාර්ෆ්, බ්ලැන්කට් වගේ ලොකු වැඩවලට ගොඩක්ම හොඳයි. අත රිදෙන්නෙත් නැහැ. හුක් සයිසුත් එක එක විදිහට තියෙනවා. මිලිමීටර් 0.0 ගණන් වල ඉඳලා මිලිමීටර් 10 වගේ වෙනකන් ඊටත් එහාටත් තියෙනවා. ඉතින් ගොඩාක් දුරට ඔය මිලිමීටර් 2, 3 වගේ මේ හුක්ස් පාවිච්චි කරන්නේ ඩොයිලි, බේබි ඩ්‍රෙස් වගේ පොඩි දේවල් ගොතන්න.
ඊට පස්සේ 3 4 වගේ හුක්ස් පාවිච්චි කරන්නේ ස්කාර්ෆ් එතකොට හැට් වගේ දේවල් ගොතන්න. ඊට පස්සේ මිලිමීටර් 5 6 වගේ මහත නූල් පාවිච්චි කරනවා බ්ලැන්කට්ස් බෑග් වගේ ටිකක් ලොකු දේවල් ගොතන්න. ඊට පස්සේ මිලිමීටර් 7 8 9 ඔය වගේ ක්‍රොෂේ හුක් එක භාවිතා කරනවා. ඒ කියන්නේ ගොඩක් මහත නූලෙන් කරන ප්‍රොජෙක්ට් වලට. ඒ කියන්නේ රග්, බාස්කට් වගේ දේවල් ගොතන්න තමයි ඒ ක්‍රොෂේ හුක් එක භාවිතා කරන්නේ. ඔන්න දැන් මම ඔයාලට කියලා දෙන්නම් ක්‍රොෂේ හුක්ස් භාවිතා කරද්දී දැනගන්න ඕනෙම කරුණු ටිකක්. කවදාකවත් ක්‍රොෂේ හුක් එකක් අතින් අතට දෙන්න එපා. ඒ කියන්නේ බිමට වැටුනොත් එහෙම ඒකේ හෙඩ් එක හීරිලා නූල හිර වෙන්න බලනවා. පවුච් එකක වගේ දාලා තියන්නේ ඒ නිසා. තවත් එකක් තමයි වතුර වැටෙන්න දෙන්නත් එපා. එතකොට එහෙම වුණොත් මලකඩ කන්න බලනවා. ඒ නිසා පාවිච්චි කරලා ඉවරුණාට පස්සේ වියලි රෙදි කෑල්ලකින් පිහදාලා දාන්න කියලා මම කියනවා. ඒ වගේම තමයි අවුවෙන් තියන්නත් එපා. ඒ කියන්නේ ප්ලාස්ටික් වලින් කරපු නීඩල්, බැම්බෝ වලින් කරපු හුක්ස් වගේ දේවල් වකුටු වෙන්න බලනවා. ඒ නිසා පරිස්සම් ඇතුව සිසිල් වියලි ස්ථානයක තියන්නත් අමතක කරන්න එපා. ඉස්සෙල්ලාම ගොතන්න ගන්න කෙනෙකුට මම රෙකමන්ඩ් කරන්නේ මිලිමීටර් 4 මිලිමීටර් 5 වගේ ලොකු හුක් එකක් ගන්න කියලා. එතකොට ස්ටිචස් පැහැදිලිව හොඳට පේනවා. ඒ වගේම තමයි ගොතන්නත් ලේසි. කම්මැලි හිතෙන්නේත් නැහැ. තවත් දෙයක් තියෙනවා. නූලට වඩා හුක් එක ලොකු වුණොත් සිදුරු ලොකුවට පේනවා. නූලට වඩා හුක් එක පොඩි වුණොත් වැඩේ තද වෙනවා. එතකොට ගොතන්න අමාරුයි. ඒ නිසා හරියටම නූලට ගැලපෙන ගෙතුම් කටුව තෝරන්න කියලාත් මම ඔයාලට කියනවා. ඊළඟට අපි කතා කරන්නේ යාන් ගැන. යාන් ගත්තොත් මේ තියෙන්නේ මිල්ක් කොටන් යාන් එක. කිරි මිශ්‍රිත යාන් වර්ගයක්. බබාලගේ ඇඳුම් වලට ගොඩක්ම හොඳයි මේ යාන් වර්ගය. මේ තියෙන්නේ ඇක්‍රලික් යාන් එක. මේක 100%ම ප්ලාස්ටික්. වෙළඳ පොලේ අඩුම මිලකට මේක ගන්න පුළුවන්. බෑග්, හෝම් ඩෙකෝ වගේ වලට මේක හොඳයි. මේ තියෙන්නේ කොටන් යාන් එක. මේක 100%ක්ම කපු පුළුන් වලින් තමයි හදන්නේ. ක්‍රොප් টොප්, ෆ්‍රොක් වගේ වැඩිහිටි ඇඳුම් වලට මේක ගොඩක්ම හොඳයි. මේ තියෙන්නේ වූල් කියන යාන් වර්ගය. මේක හදන්නේ බැටළු ලොම් වලින්. ස්වීටර්, බ්ලැන්කට්ස්, එතකොට මෆ්ලර් වගේ උණුසුම දෙන දේවල් වල තමයි ගොඩක්ම මේ යාන් එක පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ යාන් ලේබල් එක. ඒ කියන්නේ වූල් බෝල එක අඩංගු සියලුම කරුණු මේ යාන් ලේබල් එකේ සඳහන් වෙනවා. බර සඳහන් වෙනවා, ප්ලයි ගාන සඳහන් වෙනවා, ඊට පස්සේ හුක් සයිස් එක සඳහන් වෙනවා, වොෂින් සිම්බල්ස් තියෙනවා. ඒ කියන්නේ හොදන්න ඕන පිළිවෙල. ඒ කියන්නේ වොෂින් මැෂින් එකට දාන්න පුළුවන්ද බැරිද කියන එක, නැත්නම් අතින්ද හොදන්න ඕන කියන එක සඳහන් වෙනවා. ඒ වගේම තමයි ලොට් නම්බර් එක. මේක ගොඩක්ම වැදගත්. මේකෙන් තමයි අපි ගන්න වූල් බෝල ඉවර වුණොත් ආයේ ඒ පාටම හොයාගන්න ලේසි වෙන්නේ මෙන්න මේ නම්බර් එක අපි දැනගෙන හිටියොත්. ඔන්න ඊළඟට කියලා දෙන්නේ වූල් බෝලයක් පරිස්සම් කරන්න ඕනේ පිළිවෙල ගැන. මෙන්න මේ වගේ පුංචි සමනල්ලු වගේ සත්තු ඉන්නවාලා දැකලා ඇතිනේ. මෙන්න මේ වගේ සත්තුන්ගෙන් වූල් බෝලයක් අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒ කියන්නේ මෙයාලා හරිම ආසයි වූල් වලට. ඒ නිසා මෙයාලා වූල් කනවා. ඒ කියන්නේ වූල් එක විනාශ කරනවා. ඒ නිසා මෙයාලා එන්න බැරි වෙන්න සිප්ලොක් බෑග් තියෙන්නේ. අන්න ඒ වගේ බෑග් එකකට වූල් එක දාලා ඒක ඇතුළට ඒ බෑග් එක ඇතුළට අපිට කපුරු බෝලයක් දාන්න පුළුවන්. එතකොට ඒකෙන් මෙයාලා එන්නේ නැහැ. අර කපුරු බෝලේ තියෙන සැරට මෙයාලා එතෙන්න එන්නේ නැහැ. ඒ වගේම තමයි වූල් බෝල අනිවාර්යයෙන්ම සිසිල් වියලි ස්ථානයක තියන්න. පුස් වදින්නේ නැති වෙන්න. ඒ වගේම පැටලෙන්න දෙන්නත් එපා. වෙන වෙනම බෑග් වලට දාලා හරි හෙයා ක්ලිප් එකක් හරි ගහලා හරි ඒ වගේ අරන් තියාගන්න පැටලෙන්න දෙන්නත් එපා. නූල් ගන්න සල්ලි නාස්ති කරන්නේ නැතුව නූල් වර්ගවල නම ලියලා ලේබල් කරලා වෙනම තිබ්බොත් එතකොට අපිට ඒක ඉක්මනින්ම අඳුන ගන්න හැකියාව තියෙනවා. මාසෙකට සැරයක්වත් අනිවාර්යයෙන්ම වූල් ටික ඉර එළියට නිරාවරණය වෙන්න තියන්න ඕනේ. තදව්වි තියන්නත් එපා. එතකොට ෆේඩ් වෙන්න පුළුවන්. තව දෙයක් තියෙනවා.
පුංචි බබාලාගේ ඇඳුම් වලට ගන්න මිල්ක් කොටන්, බේබි වූල් වගේ දේවල් වලට කපුර බෝල කවදාකවත් දාන්න එපා. මොකද ඒක සැර නිසා පුංචි බබාලාට ඒක ඇලර්ජික් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දේවල් වලට කරාමු නැට්ටක් නැත්නම් කුරුඳ පොත්තක් වගේ ස්වභාවික දෙයක් පාවිච්චි කරන්න කියලා මම ඔයාලට කියනවා. ස්ටිච් මාකර්ස් වර්ග 3ක් තියෙනවා. පළවෙනි එක තමයි මෙන්න මේ ඔයාලට පේන එක. ඒකට කියනවා ලොකින් මාකර් කියලා. ඒ කියන්නේ මේක ඇරලා වහන්න පුළුවන්. ආයෙ ගැලවෙන්නේ නැහැ. අමිගුරුමි වගේ නිර්මාණ කරද්දී මේක ගොඩක්ම හොඳයි. මේ තියෙන රින් මාකර් එක. හැට් වගේ රවුමට ගොතන දේවල් තියෙන්නේ. අන්න ඒ දේවල් වලට පාවිච්චි කරන්න තමයි මේක ගන්නෙ. තුන්වෙනි එක තමයි ඩයි මාකර්ස් කියන්නේ. ඒ කියන්නේ ස්ටිච් මාකර්ස් නැත්තම් ඒ වෙනුවට අපිට ගෙදරදීම හොයාගන්න පුළුවන් ආදේශක වලට තමයි කියන්නේ ඩයි මාකර්ස් කියලා. සේෆ්ටි පින්, හෙයා ක්ලිප්ස්, ෆයිල් ක්ලිප්ස් වගේ දේවල් තමයි මේකට අයිති වෙන්නේ. හරි. දැන් අපි බලමු නීඩල් ගැන. නීඩල් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. මේ පේන තියෙන ප්ලාස්ටික් නීඩල් එක. ඒක මහත නූල් දාන්න ලේසි. ඒ වගේම තමයි බිගිනර්ස්ලට හොඳයි. කැඩෙන්නෙත් නැහැ. ලාභෙට ඒ කියන්නේ වියදමත් අඩුයි. ගන්න හොයාගන්නත් ලේසි මේ ප්ලාස්ටික් නීඩල් එක. මේ තියෙන්නේ මෙටල් නැත්නම් ස්ටීල් නීඩල් එකක්. සිහින් නූල් වලට තමයි මේක ගොඩක්ම හොඳ. අමිගුරුමි වගේ නිර්මාණ කරද්දී ශක්තිමත්ව හොඳට මේක අමුණන්න පුළුවන් ඒ අමිගුරුමි කොටස්. ඒ වගේම තමයි මොට තුඩක් තියෙන එකක් ගන්න කියලා මම ඔයාලට කියනවා. නැත්නම් ගෙතුම ඩැමේජ් වෙන්නත් පුළුවන්. අපේ අතේ උනත් ඇනෙන්න පුළුවන්. පාවිච්චි කරන තැන් කිව්වොත් මේක ගෙතු නූල් අග හංගන්න නීඩල් එක පාවිච්චි කරනවා. ඒ වගේම තමයි අමිගුරුමි වගේ නිර්මාණවල අත් කන් හිස එකට එකතු කරලා මහන්න. ඒ වගේම තමයි එම්බ්‍රොයිඩර් කරන්න, කියන්නේ ඇස් කන් නාස කට වගේ දේවල් එම්බ්‍රොයිඩර් කරන්නත් මේ නීඩල් එක ගන්නවා. පොඩි පෙට්ටියක දාලා මේක තියන්න, මලකඩ ගන්න දෙන්න එපා. කතුර ගැන කතා කරොත් කොණ්ඩේ කපන, කඩදාසි කපන කතුරු වූල් කපන්න ගන්න එපා. ඒ කියන්නේ තියුණු බව එතකොට නැති වෙනවා. තියුණු තුඩක් තියෙන තුනි එම්බ්‍රොයිඩර් කතුරක් වගේ කතුරක් තමයි ගොඩක්ම හොඳ පාවිච්චි කරන්න. ඒ වගේම තමයි යූස් කරාට පස්සේ පිහ දාලා තියන්නත් අමතක කරන්න එපා. තෙත් උනොත් මලකඩ කන්න බලනවා. ඒ වගේම ආවරණයක් තියෙන කතුරක් ගන්න. බිම වැටුනොත් නැත්නම් තුඩ නැමෙන්න උනත් පුළුවන්. නූල් කපනකොට නූල පුපුරනවා වගේ තේරෙනවා නම් කතුර මොට වෙලා. අලුත් කතුරක් ගන්න වෙනවා එතකොට. ඔයාගේ ක්‍රොෂේ වලට ගන්න කතුරට නමක් තියන්න. එතකොට ගෙදර අනිත් අය ඒ කතුර භාවිතා කරන්නේ නැහැ. ඔන්න මේකත් මගේ එක ටිප් එකක්. ඊළඟ එක තමයි මෙෂරින් ටේප් එක කියන්නේ. මෙෂරින් ටේප් එකෙත් වර්ග දෙකක් තියෙනවා. මේ ඔයාලට පේන්න තියෙන්නේ සොෆ්ට් ටේප් එක. ඒක හරිම නම්‍යශීලී. හැට් එකක්, අමිගුරුමි නිර්මාණයක් මනින්න, ඒ වගේම අපේ බොඩි එක මනින්න, අපිට ඇඳුමක් ගොතද්දි වගේ බොඩි එක මනින්න ගොඩක්ම මේ ටේප් එක ගන්න. මේක හොඳයි මේ දේවල් වලට. මේ තියෙන්නේ ස්ටීල් ටේප් එක. කෙලින් හැබැයි බරයි. බෑග්, බ්ලැන්කට් වගේ දේවල් මනින්න මේක හොඳයි. ටේප් එකක් ගනිද්දී අනිවාර්යයෙන්ම සෙන්ටිමීටර් අඟල් 2ම සඳහන් ටේප් එකක් ගන්නත් මතක තියාගන්න. පරිස්සම් කරන හැටි කිව්වොත් කොහොමද කියලා ටේප් එකක් ඇදෙන්න දෙන්න එපා. මෙෂර්මන්ට් එක වරදින්න පුළුවන්. මාස 2-3කට සැරයක්වත් ටේප් එකක් මාරු කරන්න කියලා මම කියනවා එයාලට. ඒ වගේම තමයි තෙතමනයෙන් රැක ගන්නත් ඕනේ. තෙත් උනහම උනත් මේ ටේප් එකේ අකුරු මැකෙන්න පුළුවන්. ඒ වගේම තමයි නැවෙන්න දෙන්නත් එපා. නැවෙන තැනින් කැඩෙනවා. ඒ නිසා රෝල් කරලා තියන්නත් මතක තියාගන්න. මනින්න ගනිද්දී අනිවාර්යයෙන්ම බිංදුවේ ඉඳලා තමයි මනින්න ගන්න ඕනේ. එකේ ඉඳලා මනින්න ගන්න එපා කවදාකවත්. එහෙම වුණොත් අඟලක් හරි සෙන්ටිමීටර් එකක් හරි අඩු වෙන්න පුළුවන්. ඒකත් ඔයාලා මතක තියාගන්න. අද මගේ වීඩියෝ එකේ නොතේරෙන තැනක් තිබ්බොත් මට කමෙන්ට් එකක් දාන්න, මම රිප්ලයි කරන්නම්. ඒ වගේම මගේ වීඩියෝස් හොඳයි නම් ලයික් කරන්නත්, කමෙන්ට් කරන්නත්, යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට මම
දාන වීඩියෝ හැම එකක්ම ඔයාලට එසැනින්ම බලාගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මම තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. බයි බයි.